එතන උඩට ගියාම අර කෝච්චි ගැටේ ඒක කොහොම අතුරුට පේනවා. ජීවිතයේ හැටි. මම ඔබ වෙනුවෙන් මහින්ද ප්‍රසාද් මාසිබලගෙන් ඍජු ප්‍රශ්නයක් අහනවා. ඔබ නිර්මාණකරුවෙක් හැටියට ඔබට කොහෙත්ම අයිතියක් නැහැ. සංචරණි සහ සමිඳගේ ප්‍රේමය මුණ නොගස්වා දෙපැත්තකට කරලා කෘතිය නිමා කරන්න. ඒ ඔබ තරම් ද්වේෂ සහගත විදිහට ඒ වැඩි කලේ. ඒකට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නේ නැහැ. ඒ නිසා මම ඒකට කිසි උත්තරයක් දෙන්නේ තරහුණක් කරන් දෙන්නේ. වහාම මේක ෆයිල් එකක් හැටියට විවෘත කරලා රහස් පොලිසියට දෙන්න. නෑ ඔබට එහෙම කිසිම අයිතියක් නෑ. අපේ හිත එච්චර වේදනාවෙන් පුරවන්න. අපේ හැමදෙරේ වහන්සලාමයි මාර ප්‍රසංගේ කියවල. ඒ හැමදෙරේ බය වුණේ. දෙවියන් හැමදෙරේ මට අපි වගේ සහෝදරක මගේ බැඳීමට මම අහන්නේ කියවල. කියවන්න එපා හම්බුනේ. මේක හරි වේදනාසහගතයි. උපාසකම්වලට එහෙම කියවන්න දෙන්න එපා. බක් ගාලා යයි. කියවපු නැති අය අරන් කියවන්න පරිස්සමෙන්. බාරකාරයෙක් ළඟ තියාගෙන. මා ප්‍රිය සහෘදයනි මේ කාර්යය මෙච්චර සුන්දර විදිහට ගලාගෙන ගියාට මේක පිටිපස්සේ මහා දැවැන්ත විශාල කටයුත්තක් කරපු පිරිසක් ඉන්නවා. මේ හැම එකක්ම රුපියල් සත. අද